මචං මම මේ නිකන් අහන්නේ. උඹට කවදා හරි උඹේ ස්මෙල් එක ඇවිල්ලා තියෙනවද? නෑනේ. උඹට බල්ලෙක්ගේ ස්මෙල් එක එනවා. කුණු ගොඩක ස්මෙල් එකක් එනවා. අනිත් මිනිස්සුන්ගේ ස්මෙල් එක එනවා. ඒත් උඹේ ස්මෙල් එක උඹට එන්නේ නෑ. ඇයි? උඹේ නහය අවුල්ද? නෑ. උඹේ පර්ෆියුම් එකේ ස්මෙල් එක උඹට එනවනේ. ඒ කියන්නේ උඹේ නහය අවුලක් නෑ. මෙන්න සීන් එක. හිතපන් උඹේ ඇඟ කියලා කියන්නේ මචං අවුරුදු ලක්ෂ ගාණක් පරණ සර්වයිවල් මැෂින් එකක්. ඒ මැෂින් එකේ තියෙනවා ප්‍රෝග්‍රෑම් එකක්. වැදගත් නැති ඩේටා ඉග්නෝර් කරපන් කියලා. උඹේ ස්මෙල් එක 24/7 උඹත් එක්කම තියෙනවා. ඒක බෑග්ග්‍රවුන්ඩ් නොයිස් එකක්. ඒක වැදගත් නැහැ. ඒ නිසා උඹේ මොලේ ඒ ස්මෙල් එක උඹෙන් හංගනවා. ඒක උඹේ රියැලිටි එකෙන් සෙන්සර් කරලා අයින් කරනවා. ඒක උඹේ ස්මෙල් එකට විතරක් නෙවෙයි. දැන් උඹේ නහය ගනි. මං අර කලින් වීඩියෝ එකත් කිව්වේ. උඹේ ඇස් දෙකට හැමතිස්සෙම නහය පේනවා. ඒත් උඹේ මොලේ ඒක ඉග්නෝර් කරනවා. එතකොට උඹේ ඇස් පිල්ලම් ගහන අඳුර උඹේ මොලේ ඒක ඉග්නෝර් කරනවා. උඹේ ඇඟේ ඇඳුම් උඹට දැනෙන විදිය උඹේ මොලේ ඒක ඉග්නෝර් කරනවා. එතකොට මචං උඹ එක්ස්පීරියන්ස් කරන මේ රියැලිටි එක ඇත්ත රියැලිටි එක නෙවෙයි. ඒ උඹේ මොලේ විසින් වැදගත් නෑ කියලා තීරණය කරපු දේවල් ඔක්කොම කපලා අයින් කරපු එඩිට් කරපු වර්ෂන් එකක්. එතකොට මචං නිකමට හිතපන් සිරාවටම උඹයි මමයි මේ ජීවත් වෙන්නේ සෙන්සර්ඩ් රියැලිටි එක. අනිත් එක ඒක සෙන්සර් කරන්නේ අපේ බ්‍රේන් එකෙන්. අපි හිතනවා අපි ලෝකෙ දකින්නවා කියලා. නෑ මචං. අපි අපේම මොලේ විසින් අපිට බලන්න අවසර දීපු පොඩි මූවි එකක් විතරයි බලන්නේ.